කවුද මෙතන මෙරියන් දෙන්නේ? ඔහොම මෙරියන් දෙන්න එපා. ඔයගොල්ලන් මෙරියන් දෙන මෙරියන් දෙලට අන්තිමට දරුවා කටින් හම්බ වෙයි. හරි? මෙරියන් දුන්න කියලා දරුවා හම්බ වෙන්නේ. පුෂ් කරන්න. පුෂ් කරන්න. මේක පිස්සන් කොටුවක් නෙමෙයි මේක හොස්පිටල් එකක්. අද වෝට් එකේ කම්ම කෙනෙක්ට සෙට් බතල් දිනා නේ. ඔක්කොම අමල බලලා මේ අපගේ කෑ ගහන්නට. මාසයක් විතරට සිටු පොතල් ටික විතර. ඔය දරුවට කිරි දෙනකොට හොඳට අරගෙන කිරි දෙන්න. ඔය බෙජ් එකට ළමයාගේ කටේනේ. දරුවා හම්බ වෙනවා කියලා කියන්නේ අම්මා කෙනෙක්ගේ ලැජ්ජාව පෑලදොරෙන් පැන දුවනවා කියන එක තමයි. හරි? හොඳට අරලා කිරි දෙන්න. කවුරු ආවුණත් කමන්නේ නැහැ. ලැජ්ජ වෙන්න කිසිම දෙයක් නැහැ. හොඳට අරලා කිරි දෙන්න. ගන්න එපා. මේ චූටි ඉන්ජෙක්ෂන් එකට ගන්න එපා. මේට වැඩි ලොකු දේවල් උගලන්ට ඉඳගන්න තියෙනවා. හරි? සිසේරියන් එකක් හැම කරනවා නම් මේච්චර විතර ඉන්ජෙක්ෂන් එකකට තමයි කොලක කොන්දර ගහන්නේ. හරිද? ඒ නිසා මේ චූටි ඉන්ජෙක්ෂන් එක ගන්න එපා. මේක මේ පටන් ගන්න විතරයි. මේට වැඩි ගොඩාක් වේදනාවක් තියෙනවා. හරි? මෙතන බබ්බු නලවන්න ඇවිල්ලා තියෙන්නේ ඔයාලා. අපි නෙමෙයි. අපිට මේ ලොකු බබ්බු නලවන්න බෑ. හරි? ඔයගලන්ට ලොකු බබ්බුයි පොඩි බබ්බුයි ඔක්කොම නලව ගන්න පුළුවන් ගෙවන හොස්පිටල් එකකට ගියාන. අපිට ඕව කරන්න බෑ. අම්මලා ඔයගලන් අපිට සහයෝගය දක්වන්න. මෙතන නර්ස්ගේ වැඩේ, ඇටෙන්ඩර්ගේ වැඩේ, ડોක්ටර්ගේ වැඩේ, එතකොට මේ බාබර්ගේ වැඩේ අපිට කරන්න තියන්න. තේරුණාද? ඔය අම්මා ගියේ නේද මැවුන් දැම්මේ. ඉතින් අද ආරාමයට දෙන්න. ඔය දරුවෝ දෙන්නව ඇඳේ තියලා අම්මලා දෙන්න පුඩු දෙකේ වාඩි වෙන්න. කකුල් ඉඳිනව තමයි. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. හොඳ සැප පාසු වෙන නෑ නේද කියලා හොස්පිටල් වලට යන්න. ડોක්ටර් ටිකක් උඩට වෙන්න මාන්න. ඔව්. අනේ අම්මලා ඔහොම බෙරියන් දෙන්න එපා. අද ඔක්කොම ඉන්නේ ට්‍රේනින් ડોක්ටර්ස්ලා. ඔයගොල්ලන් කෑ ගන්න රන්දර මැවුන් දාන්න වෙන්නේ නැහැ. හරි? ඔයගොල්ලන්ගේ කටවල් වලට මැවුන් දායි. ඔහොම කෑ ගැවුවා කියලා දරුවෝ කටින් හම්බ වෙන්නේ නැහැ නේ. පුෂ් කරන්න අම්මා කටවල් කියලා තලකන කියලා පුෂ් කරන්න. තේරුණාද? ලොකු අල්මාරියක් තල්ලු කරනවා කියලා හිතාගෙන පුෂ් කරන්න. අද වෝට් එකේ අම්මලා බෙරියන් දෙන්න බෑ. පුදුම බෙරියන් දෙන්න මේ පළවෙනි දරුවා හම්බෙන්නේ ඉන්නේ උන්නේ මේ බෙරියන් දෙන්නේ. මේ දෙවෙනි දරුවා හම්බෙන්නේ ඉන්නේ කට්ටිය. කියලා වැඩක් නැහැ. රැට ඉන්නේ කර කොඳුර කවි කිව්වම තනියෙන් තමයි දුක් විඳින්න වෙන්නේ. ජෝඩු දාලා දුක් විඳින්න වෙන්නේ නැහැ. කෝ කරපුවා අපරාධ කරපුවම පේන්නවත් නැහැ. ඈ දුක් විඳිනවා. අනේ වන්දයි. ඔයගේ සාරය හරියට ලස්සනයි. කොහෙන්ද ගත්තේ? පිටාබි කීයටද ගත්තේ? නේ ලෝබයිනේ. එන්න සල්ට එකෙන් ගත්තේ. ටිකක් නෑ. ඒ වුණාට මොකද ඔයගේ සාරය ගොඩක් ලස්සනයි. ගන්න හරි. ගණන් කරා. ඒක මේකට ඔයාගේ ග්‍රාම සේවක සහතිකය ඕනේ. උපැන්න සහතිකය ඕනේ, මරණ සහතිකය ඕනේ, પાස්පෝර්ට් එකේ කොපියක් ඕනේ, හැඳුනුම්පතේ ෆොටෝ කොපියක් ඕනේ, ඊට ශර්ත සහතිකය ඕනේ, මරණයට පත් පුද්ගලයාගේ සයින් ඕනේ. මේ ටික අරගෙන තුනට කලින් ඉන්න මේ සයින් කරලා දෙන්න. නෑ තුනට කලින් මේ ටික අරගෙන ආවොතින් ඔයාට පුළුවන් මේ මම සයින් කරලා දෙනවා ඊට පස්සේ 221 වෙනි කවුන්ට් පියස්සන්න අතේ 221 වෙනි කවුන්ටරේ සර්ගෙන් සයින් එක ඕනේ ඉතින් 221 වෙනි සර් කවුන්ටරේ සර්ගේ මේ මෙටර්නිටි ලීව් මේ සර් එන්නේ නම් තව මාස 9කින් විතර බබා හම්බ වෙන්න කියලා. මේ සර්ට නෙමෙයි සර්ගේ මේ පයිප්ට. බබා හම්බ වෙන්න කියලා මාස 9කින් තමයි සර් එන්නේ. මාස 9ක් විතර හෙට්පස්සේ. තුනපොත් ඉඳලානේ එන්නේ. ඕ අවුරුද්දක් විතර යාවි සර් එන්නේ. ඒ ඇවිල්ලා තමයි ඉතින් සයින් එක ගන්න පුළුවන්. එතකන් නම් බෑ. මේ සර්ට ඉතින් බබා හම්බුනාට පස්සේ එන්නේ. හරි.
සුසන්ද මේක ප්‍රයිස් එක නෑ 20 එක ඩිස්කවුන්ට් නෑ 21 වෙනිදා පස්සේ ඔෆර් එක ඉවරයි කැෂ් ද කාඩ් එක්ස්චේන්ජ් කරන කට්ටිය මේ පැත්තට එන්න. ඒක දවස් 14 පවුලම එක්ස්චේන්ජ් කරන්න බෑ. නෑ රිෆන්ඩ් කරන්න දැන්. එක්ස්චේන්ජ් කරන්න. දවස් 14 පවුලම කොටක එන්න. උපස. එක්ස්චේන්ජ් කළා මේ වෙලාව අනිත් කන්ටර් පෙන්නන්න. කෂ්ට කාර්ඩ්. ස්පෙකේරලා රුපියල් 5 ගන්න දෙන්න ඔය හවුල නැද්ද ඈ නී හවුල හවුල කුමාරි ඈ ඇක්චුලි කුමාරි අර මං ආ Thank you for coming. Bright and Lani to come at the end. Let me shoot a Kinavan. Kinavan. Tautica. Honest that take me Kinavan Nangi. Hurry, right. Don't worry, he meet Malak Ekbarbalanipa. එකට හොම තියාගෙන මලක දිහා බලන්න. හිනා හොම තියාගෙනම. හරි මලක ලම් කරන්න මූණට. හරි මලක දිහා බලන්න. දැන් මල ගන්නකෝ වම් පැත්තට. ඔව් බොකෙක් ගන්න වම් පැත්තට. දැන් බොකෙක් දිහා බලන්න. බොකෙක් දිහා හිනා හොම තියාගෙනම බලන්න. හිනා හොම තියාගෙනම බොකෙක් දිහා බලන්න. හරි බලන්න. හරි දැන් කෙලින් ඉන්නකෝ. හරි බොකෙක් ගන්න කෙලින් ගන්න බොකෙක්. දැන් බොකෙක් දිහා බලන්න. ඔය හිනාව හැමම් තියාගෙන මං බොකෙක් දිහා බලන්න. එකපාර බලන්න එපා. නිකට හැම තියාගෙන බොකෙක් දිහා බලන්න. Good, right. ස්වන්ද බලනවා වගේ හිනාවම තියාගන්න. දැන් හිමිට පන් දිහා බලන්න. හරි හිනාවම තියාගන්න. හිනාවම තියාගෙන ඕමන් දිහා බලන්න. ඔහොම ඉන්න. හිනාව එහෙම මිනාව තියාගන්න. නංගි. ඔන්න හරි රයිට් මල්ලක ගන්න කුරහට ගන්න දැන් මල්ලක තියා බලන්න හරි මල්ලක තියා හරි මන් තියා බලන්න හරි දැන් මල ගන්නකෝ මේ පිටිපස්සට ඔව් පිට ළඟට ඔව් දැන් මල්ලක බලන්න ඔය හිනාව යම් තියන්න මල්ලක තියා බලන්න හිනා වෙලා මල්ලක තියා බලන්න right okay Drama. මේවා අපි ලියන්නේ ඕගොල්ලන් මේවා අකුරුනුත් ලියාගෙන ඉන්නවනේ ලක්කමෙන්ට් ලියාගෙන ඉන්නවා මිස් මෙතන කොළ දෙකක් තියෙනවා ඔයා මේක ලියලා තියෙන එක කොළයක සයින් කරලා තියෙන තව කොළයක answer ලක්ෂ 10ක් දාන්න දෙනිස මලියන්න account එකක් open කරන්න. සගෙන මම already account 4-5ක් තියෙනවානේ. තව account එකක්. ඒ 4-5වත් රුපියලක්වත් නැහැනේ. තව account එකක් open කරන්න තේරුම් නැහැ නිසා. account එකේ තියෙනම 2000යි. 2500ක්. ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් මේ වෙලාවේ එකපාරම නම්
ටිකක් අමාරුයි. ලක්ෂ 10ක් එකපාරම ගන්න මේ මොකද්ද? මේ ඔයගලන්ට මොන හරි දැනගන්න ඕන නම් මේ කවුන්ටරේට එන්න එපා. වෙනම කවුන්ටරේ හාගන්න. කුමාරකෝ. කුමාර. මේක ස්ටාර්ට් කරලා. ස්ටාර්ට්. ඔයාලද කවුන්ට් එක? ඔයාලා කීයද ගන්න ඕනේ? ඔය අකුරෙන් ලියලා තියෙන 1,20,000 කියලා ඒ වුණා කියලා ලක්කන් දාලා තියෙන 1,200 කියලා. පත්සන ගලපන්නේ. ඔයාලද කවුන්ට් එක? ඔතොක්කොම වටේ වගේ සල්ලි ගන්න නේ ආවේ. කවුරුත් අවනේ දාලා. ආයිබෝවන් දිනු කිචන් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ පරිප්පු කරයක්. මේ පරිප්පු කරයට ඕන වෙනවා බෝල පරිප්පු. බෝල පරිප්පු ටිකක් ගන්න. හැබැයි සුවඳයි ඒ වගේම හරිම රසයි. බෝල පරිප්පු 250ට ලොකු ලුණු ගන්නවා නම් ලුණු ගෙඩියෙන් භාගයක් හොඳටම ඇති. හැබැයි පොඩි ලුණු ගෙඩියක් ගන්නවා නම් එක ගෙඩියක් හොඳටම ඇති. ඉතින් පරිප්පු රස කරන තව දෙයක් තමයි සුදු ලුණු. සුදු ලුණු බික් පාක් 6ක්ම පරිප්පුවට පාවිච්චි කරාට කමක් නැහැ. සුදු ලුණු වල තියෙන සුවඳ ගුණය නිසාම පරිප්පු හොද්ද ගොඩාක් රසවත් වේවි. ඉතින් පරිප්පු හොද්දට ඕන කරන තව දෙයක් තමයි කහ. කහ මේස හැන්දෙන් බාගෙනුත් එකකුත් අරෙක් කාලක් විතර තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මිරිස් කුඩු මේස හැන්දක් පොඩි බබාලා ඉන්නවා නම් මිරිස් කුඩු පාවිච්චි කරේ නැති වුණාට කමක් නැහැ. ඒ වගේම තුනපහ කුඩු. මම තුනපහ කුඩු මොන වෙලාවෙද පාවිච්චි කරන්න කියලා ඔයගලන්ට කියලා දෙන්නම්කෝ. තුනපහ කුඩු පාවිච්චි කරනවා නම් හරියටම මේස හැන්දෙනුත් දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ වෙලාවේදී නම් පරිප්පු හොද්ද ගොඩාක්ම සුවඳයි. මම කියලා දුන්න ටිප් වලට පරිප්පු හොද්ද හැදුවොත් රසම රස පරිප්පු හොද්දක් හදාගන්න ඔයාලටත් පුළුවන්. පරිප්පු හදලා බලන්න ඕනේ. පරිප්පු මාර රසට ආවනේ. විනාඩි 5න් පරිප්පු හදලා බලන්න ඕනේ. ඒ පරිප්පුවත් නරකම නැහැ. අම්මා එන්ගේජ්මන්ට් එකට කියලා කිව්වා නේද? ඇත්තටම එන්ගේජ්මන්ට් එකට නේද? නෑ ගොඩක් කට්ටිය දැන් ඇවිල්ලා මේ එන්ගේජ්මන්ට් එකට කියලා මේ වෙඩින් එකට තමයි මේකප් එක දාගෙන යන්නේ. අපිට නම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේකප් එක දාලා දෙන්නේ මේ පැය දෙකකට හරියන්නේ. එන්ගේජ්මන්ට් එක පැය දෙකක් වගේ නෙන්නේ. ඒකට හරියන විදිහට තමයි මේකප් එක කරන්නේ. ඉතින් මිනිස්සු කරන්නේ ඇවිල්ලා මේ වෙඩින් එකට මේකප් එක බේව කරගෙන යන්නේ. දාලා ගිහලා හරි මේකප් එක ඉතින් පැය දෙකනේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අර හේදලා යනවා. හේදලා ගියාම ඉතින් මිනිස්සු හානවා ආමි කොහෙන්ද මේකප් එක දැම්මේ හරි කැතයිනේ කෝ මේකප් එක මොන සලෝන් එකෙන් දැම්මේ ඒක කට වහගෙන ඉන්නේ නෑනේ ඔරයෝකින් තමයි මේකප් එක දැම්මේ අපිට මේ ෆින්ගර් දෙක කරන්නේ ඉතින් අපේ ඉමේජ් එක එහෙමම ඩැමේජ් වෙනවා ඒක ඉතින් දැන් මේ අපිට ප්‍රශ්නයක් නෑ අපි ඉතින් මේ මේකප් එක දාලා දෙන්න පුළුවන් ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි බොරු කියන්න නරකයි අර ගාන අඩු වෙනවා එහෙමයි කියලා තමයි මේ එන්ගේජ්මන්ට් එකේ මේ කියලා මේ කරගන්නේ.
එබ එහෙම කරන එකෙන් වෙන්නේ අපිට අපේ මේජ් එක ඩැමේජ් වෙන එක. නැද්ද? ඒකයි. මේ අපි දැන් වෙඩින් එකට එහෙම නෙමෙයිනේ. වෙඩින් එකට අපි දාන පැය 10ක් 12 මුළු දවසමනේ. අපි ඒකට හදන්නේ සොට බල වෙන දෙයක් තමයි මේකප් එක දාන්නේ. මේකප් මේ කාසාද හදලා ගියත් මේකප් එක හදලා යන්නේ. ඒත් තරමට හොඳ මේකප් එකක් අපි දාන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එන්ගේජ්මන්ට් එකට කියලා වෙඩින් එක මේකප් තුනක් එක හරි වැරදි නේද? අනේ විදිහට කරන එක. itu mah engagement එකට නේද? මම ඉතින් ඔයාලා නම් ඉතින් විශ්වාසවන්ත කස්ටමර්ස් ඔයාලා නම් ඉතින් එහෙම බොරු කියන්නේ නෑ. ඒ වුණාට හරි කැතයි. මහා ජරා වැඩේ බං. මම නම් කැමතිම නෑ. නේදනේ? හිඟන්නවා වගේනේ. කිව්වනම් මොකද අක්කේ මට සල්ලි නෑ. මට බෑ මම ඇත්තටම කරලා දෙනවා. එහෙම කිව්වනම් මට අමාරුයි. මං අඩු කරලා මං එහෙමයි මම අර දාගෙන මැරෙන මම මගේ අතින් පාඩු වෙන්න හරි මං කරනවා. මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ. බොරු කියාගෙන කරන මං ආසපනේ. ඔය engagement එක නේද ඔයා? පිය අනේ කුමාරිට කියන්නකොට ඒක දාගෙන අරගෙන කියලා. ඕ දැන් පේරන්ට්ස් මීටින් නේ. පටන් ගත්තොත් එක දිගටම වෙලා වගේ මට ඒක කඩොන් බැලුවේ. පොඩක් කියන්න. නෙත් වෙනම් ගොඩාක් හොඳ දරුවෙක්. හොඳට ඉගෙන ගන්නවා. මමත් පන්තිය ආසම දරුවා තමයි නෙත්ති. කවදා හරි දවසක අපේ මේ පාසල මේ බබලවන්න ඉන්න දරුවෙක්. ඒක හොඳට ඉගෙන ගන්න හැබැයි නෙත් මේකේ මේ පාර කණන් වලට ලකුණු අඩු නැද්ද කිව්වද? මේ ලකුණු 96 තියෙන්නේ. ගෙවල් 98ක් තිබිලා තියෙනවා. දෙකකෝ ජනනි ගමනේ එන්න. මොකද? අනිත් පන්තියට ගිහලා මේ පන්තියට ආවේ. ජනනි දැන් තමයි. ගොඩක් කරලා පන්තියේ ඉන්න අනිත් පන්තිය තමයි ඉන්නේ. එතනට තාත්තද? අයියා වගේ. මේ දේ තුනේ නම් මේ ගිය වාරට වැඩිය නම් මේ පාරේ ලකුණු ටිකක් හොඳයි. ඔව්. ගිය වාරේ ඇවිල්ලා 37යි මේ වාරේ 38යි. ලකුණු තියෙනවා හොඳට. මේ කසුන් නම් හොඳයි අම්මා. ඒ වුණාට කසුන්ගේ නම් මේ ආශ්‍රය හොඳමදි. කසුන්ගේ ආශ්‍රය හොඳමදි. කසුන් ඇවිල්ලා මේ මොනවාද පන්ති අඩුම ලකුණු තියෙන දරුවත් එක තමයි මේගේ ආශ්‍රය තියෙන්නේ. ගොඩාක් ලකුණු අඩු වෙලා තියෙන්නේ. රජිත කමනේ? ආච්චි. අමනේ මොනවාද රජිතගේ නම් මේ ලකුණු හොඳයි. හැබැයි රජිතගේ ටික ෆැෂන් එක වැඩි. රජිත ටික කෙල්ල දෙයා බලනවා වැඩි වුණාට වැඩි. විමුක්තගේ යමනේ. විමුක්ත ගොඩාක් හොඳයි. නමේ හැටියටම තමයි. විමුක්ත හරීම විමුක්ති. මේ කිසිම දඟකාරකමක් කරන්න හරි හොඳයි. ලකුණු හොඳට තියෙනවා. දිනුගේ යමනේ. දිනුට නම් හරියට අමතක වෙනවා. හරියට අමතක වෙනවා. මන් දන්නේ පියුමගේම නේද? පරක්කුයි. මේ ඒකට කමන්නේ ඉතින් පියුම විතර නම් පරක්කු කරලා ඉස්කෝලේ නේ අපරාධ පියුමට බයින මම දැනගත්තේ මේ අය පියුම පරක්කු වෙන්නේ කියලා. හරි. මේ පියුමගේ මේ විශ්වාස මේ පියුමට තියෙන ලකුණු 43යි. පියුමේ නරක ළමෙක් නෙමෙයි. පියුමේ එකතු වෙලා ඉන්නෝනේ කවුද මේ අනිත් ළමයි කවුද? යාළුවා. ආකාංශා. ආකාංශාත් එක තමයි පියුම එකතු වෙලා ඉන්නේ. මේ දෙන්නම එකම බෝට්ටුවේ. දෙන්නටම එකම රිසර්ච් තමයි තියෙන්නේ. ආයෙ කොපි කරනවා. ආයෙ නැත්නම් එකම රිසර්ච් වෙන්න විදියක් නැහැ. ඉතින් මේ පොඩ්ඩක් ඉතින් පියුමව මේ පොඩ්ඩක් අම්මත් පොඩ්ඩක් පියුමව පස්සෙන් යන්න වේවි. මේ පරක්කු වෙලා නෙවෙලා තියෙන එකනේ මේ පොඩ්ඩක් ඉතින් ආවා මේ පොඩක් මේ ඉගෙන ගන්න කියලා පොඩක් මේ පුෂ් කරන්න නැත්තම් බෑනේ. සෙල්ලමට යන්න දෙන්න එපා. පොතම දෙන්න. ඒකයි. හරි. හරි. ඉතින් කොටවලදී හොඳ ඩිසයින් තියෙනවා හැබැයි අපි ගාව. ඒ ඩිසයින් එකක් කරගන්න. මොකද මෙච්චරම ලස්සන නෑනේ. ඔය ගත කරන්න. ඔයාගේ අතේ හැටියට නම් මේ ඩිසයින් එක කැපයි. ආමන්ඩ් ෂේප් එකක් තමයි ලස්සන. අපි ගාව ගොඩක් ආමන්ඩ් ෂේප් තියෙනවා. ලේටස්ට් ඒවා. ගොඩක් ඒවා ඇමරිකාවෙන් ගෙනල්ලා තියෙනවා. ඔය පරණ ඩිසයින් එක ගන්නවා පෙන්නේ. ඔය ඩිසයින් එක නම් දාලා තියෙනවා. ඔය අවුට් ඔෆ් ෆැෂන්. ඔව්. දැන් ට්‍රෙන්ඩින් ගිහිල්ලා තියෙනවා. ඔව්. කෝනේ නම් කරලා දෙන්න පුළුවන්. මෙරිකමක් නම් නැහැ. හැබැයි ඉතින් පරණ අය හොඳ ඒවා මේ ට්‍රෙන්ඩින් එකේ තියෙන දේවල් නෙමෙයි. මේ අක්කාව තියෙන ඔක්කොම මේ ඇමරිකාවෙන් සිංගප්පූරුවෙන් ගෙනල්ලා තියෙනවා. ආමන්ඩ් ෂේප් තමයි ඔයාගේ අතේ ෂේප් එකට හරියන්නේ.
උන් කරොත් කැත වේවි ඉතින්. ලොකු ගානකුත් බෙදන්න නෑ. මොකද ඩිසයින් එකේ හැටියට නම් 10,000ක්වත් යනවා ඔකට. මොකද ඔගේ ඩිසයින් එකේ ඔක මේ ලේසි නැහැ. ලේසි නැහැ කියන්නේ මෙහෙමයි අපිට නම් අමාරු නෑ අපිට කරන්න පුළුවන් ඔක. නමුත් අර ඩිසයින් එක පොඩ්ඩක් විතර අර ටිකක් වෙලා අරගෙන කරන්න ඕනේ. ඉතින් වෙලාවත් යන නිසා ගාන වෙනවා. 10,000ක් වෙනවා. මේ ෂේප් එක කරලා බලන්නකෝ 6000 විතරනේ වෙන්නේ. කරලා බලන්න. ඕ ලස්සනට තියෙයි. අපි සලෝන් එකේ ෆස්ට් ටයිම් නේද? ඊට කලින් කරලා නෑ. අපි සලෝන් එකේ කරලා බලන්න. ලස්සනට තියෙයි. මම කියනවානේ කරලා බලන්නකෝ 6000 විතරයි යන්නේ. ඔක කරොත් 10000 විතර වෙනවා. ඉතින් අපරාධ සල්ලි. මම කියනවානේ ඉතින් මේ කරලා බලන්න. මේ ලස්සනට තියෙයි අතට. කරලා බලන්න. හරි.